ආයුබෝවන්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු චාමික කරුණාරත්නට දාව උපන් දරුවාට ඔහු නමන දෙන හේතුව ගැන සහ එම දරුවාගේ මව වන ගුවන් සේවිකාව ගැන. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ප්‍රසිද්ධ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව ගුවන් සේවිකාවක් විසින් ප්‍රීත්තුත්ත නඩුවක් ගොනු කර ඇති අතර තම දරුවාගේ උපැන්න සහතිකයේ පියාගේ නම ඇතුළත් කිරීමට සහ දරුවාගේ ප්‍රීත්තුත්වය තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයකට යටත් වන ලෙස ඉල්ලා සිටිමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතා ඉදිරියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඊයේ දින කැඳවුම නඩුව දෙසැම්බර් මාස 8 වෙනිදා නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියම කර ඇති අතර පැමිණිල්ලකාරිය අධිකරණයේ පෙනී සිටියද වග උත්තරකරු චාමික කරුණාරත්න අසනීප තත්ත්වයක පසුවන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා තිබේ. පැමිණිල්ලකාර ගුවන් සේවිකාව සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ තමන් චාමික කරුණාරත්න සමග විවාහ වීමේ බලාපොරොත්තු ඇතිව සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට දාව තමන්ට මාස 2ක් වයස ඇති දරුවෙකු සිටින බවත්ය. කරුණාරත්න තමන් සමග විවාහ වන බවට පොරොන්දු වූ නමුත් එම පොරොන්දුව ඉටු නොකළ බවත් පසුව තමාව සහ දරුවාව අතහැර දමා වෙන්ව සිටින බවත් ඇය චෝදනා කර ඇත. පැමිණිල්ලකාරිය අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ දරුවාගේ ප්‍රීත්තුත්වය විද්‍යාත්මකව තහවුරු කර ගැනීම සඳහා වග උත්තරකරුට DNA පරීක්ෂණයකට භාජනය වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි. තවද කරුණාරත්න තමන් සමග විවාහ වීම ප්‍රතික්ෂේප කරන්නේ නම් දරුවා වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂයක නඩත්තු දීමනාවක් ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද ඇය ඉල්ලා සිටි. මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් පැමිණිල්ලකාර ගුවන් සේවිකාව පැවසුවේ චාමික කරුණාරත්න තමයි මේ බබාගේ තාත්තා. එයාගේ වගකීම් පැහැර හැරපු නිසායි දැන් මම උසාවියට ඇවිල්ලා ප්‍රීත්තුත්වය තහවුරු කරන ටෙක්ස් එකක් ඉල්ලලා නඩුවක් දාලා තියෙන්නේ. එයා අදාවෙත් නෑ නඩුවට සනීප නෑ කියලා. එයා ඉදිරියටත් අධිකරණයට පෙනී සිටී කියන එකක් මට ෂුවර් නෑ යනුවෙනි. තවදුරටත් ප්‍රකාශ කරමින් ඇය සඳහන් කළේ තමන් ගැබ්ගත් කාලයේදීත් කරුණාරත්න විසින් තමාව ළමා හා කාන්තා කාර්යාංශයේදී රස්තියාදු කළ බවයි. දැන් බබාට මාස 2යි. මේ බබා ලංකාවේ ජීවත් වෙන්න ඕනේ. එයා කියනවා එයාගේ නම දෙන්න බෑ කියලා. එයා තාත්තා කියන එක මම දන්න නිසායි DNA ටෙක්ස්ට් එකකට නඩුවක් දාලා තියෙන්නේ. මම එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ පුරුෂයෙක් වශයෙන් එයාගේ වගකීම ඉටු කරන්න කියලයි. එය අවධාරණය කළාය. නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලකාර ගුවන් සේවිකාව අධිකරණයේ පෙනී සිටි නමුත් සැකකරු චාමික කරුණාරත්න අධිකරණයට පැමිණීමට අපොහොසත් විය. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ කරුණාරත්න අසනීප තත්ත්වයක පසුවන බවත් ඊළඟ නඩුවාරයේදී අධිකරණය හමුවේ පෙනී සිටින බවත්ය. පැමිණිල්ලකාරිය හා වග උත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයේ ඉදිරියේ දැක් වූ කරුණු සලකා බලමින් අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතා මෙම නඩුව දෙසැම්බර් මාස 8 වන දින නැවත කැඳවීමට දින නියම කළේය. චාමික කරුණාරත්න යනු ක්‍රීඩා පිටියෙන් පිටත මතභේදාත්මක සිදුවීම් පිළිබඳ ඉතිහාසයක් ඇති ක්‍රීඩකයෙකි. 2022 වසරේ ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් IPL තරඟාවලිය අතරතුර කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී කාන්තාවකට පහර දුන් බවට චෝදනා එල්ල වී ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. මෙම සිදුවීම හේතුවෙන් ඔහුට IPL තරඟාවලිය තහනම් වූ අතර ක්‍රිකට් ක්‍රීඩාවෙන්ද තාවකාලිකව ඉවත් කරනු ලැබීය. පසුව කරුණාරත්න ප්‍රසිද්ධියේ සමාව ඇද සිටි අතර නැවත ක්‍රිකට් ක්‍රීඩාවට ඇතුළු වීමට අවසර ලැබුණි. කෙසේ වෙතත් මෙම සිදුවීම් ඔස්සේ කීර්ති නාමයට සැලකිය යුතු හානියක් සිදු කළ අතර ක්‍රීඩා පිටියෙන් පිටත ඔහුගේ හැසිරීම සහ වගකීම පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කිරීමට හේතු විය. තම අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ ස්වභාවය සහ ඇතැම් විට ක්‍රිකට් බලධාරීන් සමග ඇති කරගත් ගැටුම් හේතුවෙන්ද කරුණාරත්න විවේචනයට ලක්ව ඇත. ඔහු සමාජ මාධ්‍ය හරහා සහ සම්මුඛ සාකච්ඡාවලදී ප්‍රබල අදහස් පළ කිරීමට ප්‍රසිද්ධියක් උසුලන අතර ඇතැම් අවස්ථාවලදී ඒවා විනය ක්‍රියාමාර්ග හෝ මහජන විරෝධය එල්ලවීමට හේතු වී තිබේ. 2021 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනාගත් චාමික කරුණාරත්න පන්දුවෙන් සහ පිත්තෙන් යන දෙයන්ශයෙන්ම දායකත්වය ලබා දිය හැකි දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඉක්මනින්ම ස්ථාවර විය. විශේෂයෙන්ම T20 සහ එක්දින ක්‍රිකට් තරඟවලදී කැපී පෙනෙන දක්ෂතා ඇතුළුව තරඟ කිහිපයකදීම ඔහු තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. මෙම නීතිමය නඩුව චාමික කරුණාරත්න මේ වන විට මුහුණ දී සිටින බරපතල අර්බුදයක් ලෙස පෙනෙන අතර එය ඔහුගේ පෞද්ගලික ප්‍රතිරූපය සහ වෘත්තීය ක්‍රිකට් ජීවිතය යන දෙකටම බලපෑම් කළ හැකිය. ප්‍රීත්තුත්වය තහවුරු කර ගැනීම සඳහා අධිකරණය විසින් නියෝග කළ හැකි DNA පරීක්ෂණයේ ප්‍රතිඵලය මෙම නඩුවේ ඉදිරි ගමන තීරණය කරනු ඇත. මේ ගැන ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරන්න. මේ වීඩියෝ එකටත් like එකක් දාලා මේක තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.